අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙනවා පාතාල කල්ලි නායකයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට ඔවුන්ගේ රාජකාරියට බාධා කළ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් ගැන. මේ හිටපු අධ්‍යක්ෂවරයා සේවය කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාල සීමාවේ. මොහු නීතියට උඩින් සිටි පුද්ගලයෙකු වශයෙන් තමයි එම වකවානුවේ ප්‍රචලිත වෙලා තිබුණේ. කවුද මේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. වීඩියෝට යන්න කලින් සුපුරුදු මතක් කිරීම කරන්න තිබෙනවා. ඒ තමයි ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපට සහයෝගය ලබා දෙන්න. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා විස්තර කතා කරමු. අද මේ වීඩියෝවේ කතානායකයා තමයි නිහාල් කරුණාරත්න. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න. නිකම්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවෙයි, ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු අධ්‍යක්ෂ නිහාල් කරුණාරත්න. නිහාල් කරුණාරත්න කියන පුද්ගලයා ගැන ඔබ සමහර විට අසා තිබෙන්න පුළුවන්. මේ පුද්ගලයා වසර 20කට පමණ පෙර තමයි රාජකාරී කළේ. ඒ නිසා වර්තමානයේ බොහෝ දිනාට ඔහු ගැන දැනුමක් නොතිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ නිහාල් කරුණාරත්න කියන පුද්ගලයා කවුද කියන එක මුලින්ම පැහැදිලි කරන්න ඕන. 1994 වසරේ ජනාධිපති ධුරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තේරීපත් වුණාට පස්සේ ඇයගේ ආරක්ෂාව භාරව කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න. ඒ කියන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහු පත් කෙරුණා. ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා. මේ ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීමට පෙර, ඒ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ කාලයේත් ඇයගේ ආරක්ෂාව භාරව මේ නිහාල් කරුණාරත්න කටයුතු කරලා තිබෙනවා. නිහාල් කරුණාරත්න ගැන විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුයි. ඒ තමයි 1988-89 භීෂණ සමයේ භීෂණය මැඩ පැවැත්වීම සඳහා මුල් වී කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ මහතාගේ කනිෂ්ඨ නිලධාරියෙකු වශයෙන්ුත් නිහාල් කරුණාරත්න කටයුතු කර තිබෙන බව එකල මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඉතින් මේ නිහාල් කරුණාරත්න එම වකවානුවේ මාධ්‍යවල අවධානය දිනා ගැනීමට සමත් වෙච්ච ප්‍රබල පුද්ගලයෙක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔහු එක්තරා අවස්ථාවක නීතියට ඉහළින් සිටි පුද්ගලයෙකු වශයෙන්ුත් මාධ්‍ය හඳුන්වා දීලා තිබෙනවා. මොකද මේ පෞගිය කාලේ, කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ සිදු අපරාධ සිද්ධීන් ගණනාවකටම මේ නිහාල් කරුණාරත්න මහත්මයාගේ නම යැවිලා තිබුණා. සටන පුවත්පතේ කතෘ රෝහණ කුමාර ඝාතනය, ඒ වගේම සණ්ඩෙලිඩ පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය, ඊට අමතරව රාවය පුවත්පත් කාර්යාලයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය වැනි අපරාධවලට නිහාල් කරුණාරත්න මහතා ප්‍රමුඛ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සම්බන්ධ වී සිටි බවට එකල චෝදනා එල්ල වෙලා තිබුණා. විශේෂයෙන්ම රජයේ කටයුතු විවේචනය කරන ජනමාධ්‍යවේදීන්ට, ඒ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කටයුතු විවේචනය කරන ජනමාධ්‍යවේදීන්ට මේ නිහාල් කරුණාරත්න මහතා දැඩි අඩන්තේට්ටම් සිද්ධ කළ බවටත් එකල ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරලා තිබුණා. නමුත් මේවා සියල්ලම චෝදනා පමණයි. ඔහුට එරෙහිව ඉදිරිපත් කරනු මේ චෝදනා කිසිදු අධිකරණයක සාක්ෂි මගින් ඔප්පු කර නැති බවත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. නමුත් නිහාල් කරුණාරත්න මහතා සිදු කළ එක්තරා නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ නිතරම කියවුණු නමක් තමයි බැද්දගාන සංජීව. බැද්දගාන සංජීව කියන්නේ පාතාල කල්ලි නායකයෙකු වශයෙන් තමයි ප්‍රකටව සිටි. ඔහු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ උපසේවා කොන්ස්ටාපල්වරයෙකු වශයෙන් සේවය කළ බවටත් එකල වාර්තා පළ වෙලා තිබුණා. ඉතින් ඔබට පුදුමයක් ඇති වෙන්න පුළුවන් මේ පාතාල කල්ලි නායකයෙකු උපසේවා කොන්ස්ටාපල්වරයෙකු වශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබ පුදුමයටපත් වෙන්න එපා. ඒ වගේ පූර්වාදර්ශ ඕනතරම් අතීතයේ තිබෙනවා. විශේෂයෙන්ම ගෝනවල සුනිල්, ඊට අමතරව සොත්ති උපාලි වැනි ප්‍රබල අපරාධවල සම්බන්ධ පුද්ගලයන් පවා රජයේ රැකියා කර තිබෙන බව අපට අතීතයෙන් දැනගන්නට තිබෙනවා.
ඒ අනුව බැද්දගාන සංජීව විසින් සිදු කළ කිසියම් අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා 2000 වසරේ පෙබරවාරි මාස 2 වෙනිදා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට පිටත්ව යනවා. පිටත්ව ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එම කණ්ඩායම භාරව කටයුතු කළ පොලිස් පරීක්ෂක සමුද්‍රජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න එම ස්ථානයට පැමිණලා බලපෑම් කරනවා මේ සංජීව අත්අඩංගුව ගන්න එපා කියලා. ඒ අනුව අර නිලධාරීන් ආයේ පිටත් වෙනවා. ඇවිල්ලා මේ සමුද්‍රජීව කියන නිලධාරියා පොලිසියට පැමිණලා ගොනු කරනවා මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න තමන්ගේ රාජකාරියට බාධා කරමින් මේ සැකකරු අත්අඩංගුව ගැනීමට වැළැක්වීම සම්බන්ධයෙන්. නමුත් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ නිහාල් කරුණාරත්න කියන්නේ ඊටාම බලවත් පුද්ගලයෙක්. ඔහු පොලිස්පතිවරයාට ඉහළින් ඇතැම් අවස්ථාවල සිටි බව තමයි එකල වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ නිසා පරීක්ෂණයක් කොහෙත්ම කෙරෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් 2002 වසරේ පැවති මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය පාර්ලිමේන්තුවේ බලය හත්පත් කර ගන්නවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුම් දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වෙනවා. එම රජය යටතේ අර නිහාල් කරුණාරත්න මහතාට විරුද්ධව සමුද්‍රජීව කියන නිලධාරියා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙනවා. මේ විමර්ශන සිද්ධ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. එම විමර්ශනය සිද්ධ කළ නිලධාරියා තමයි වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර මහතා. ශානි අබේසේකර මහතා ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් රාජකාරී කළා. ඒ මහතා මේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළා. විමර්ශනවල ඊළඟ පියවර වශයෙන් මේ නිහාල් කරුණාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වෙනවා. අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම්කිසි පුද්ගලයෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරගන්න අවශ්‍ය වුණොත් ඒ පුද්ගලයාව කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට කැඳවලා තමයි ප්‍රකාශයක් සටහන් කරගන්නේ. අපි දැක තිබෙනවා මැති ඇමතිවරු පවා ප්‍රකාශ ලබා දෙන්නේ මේ කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ගිහිල්ලා. නමුත් නිහාල් කරුණාරත්න මහතාගේ ප්‍රකාශය සටහන් කර ගැනීම ඒ ආකාරයට සිද්ධ වුණේ නැහැ. මේ නිහාල් කරුණාරත්න මහතාගේ ප්‍රකාශය සටහන් කරගත්තේ එවක පොලිස්පතිවරයාගේ නිල කාර්යාලය තුල. ඉතින් ඔබට පහසුවෙන්ම හිතා ගන්න පුළුවන් ඇති මේ නිහාල් කරුණාරත්න කියන පුද්ගලයා කොයිතරම් නීතියට ඉහළින් සිටි පුද්ගලයෙක්ද කියලා. මේ ප්‍රකාශය සටහන් කරගන්න අතරතුර නිහාල් කරුණාරත්න මහතා තර්ජනාත්මකව ශානි අබේසේකරට යමක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහු ප්‍රකාශ කර තිබෙනවා ශානි උඹ දැනගනින් හැමදාම නත්තල් නෑ කියන කාරණය ගැන. ඊට ප්‍රතිචාර දක්වමින් ශානි ප්‍රකාශ කරලා තිබෙනවා ඔව් සර් මම දන්නවා නත්තල් එන්නේ අවුරුද්දට එකපාරක් කියලා. ඉතින් මේ තර්ජනාත්මක ප්‍රකාශය තුලින් ශානි අබේසේකරට නිහාල් කරුණාරත්න හැඟෙව්වේ මොනවද කියලා ඔබට පැහැදිලි ඇති. ඉතින් මේ ආකාරයෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන අවසන් කළා. විමර්ශන ගොනු සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති කාර්යාලයට ඉදිරිපත් කළා. පසුව නීතිපතිවරයා විසින් මේ නිහාල් කරුණාරත්න මහතාට එරෙහිව සමුද්‍රජීව නැමැති නිලධාරියාට තර්ජනය කිරීම සහ ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළා. පසුව මේ නඩුව එවක මහාධිකරණ පිළිසුළු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ විභාගයට ගත්තා. විභාගයේ පැවැත්වෙන අතරවාරයේ නිහාල් කරුණාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නා තමන් මේ චෝදනාවට වරද පිළිගන්නා බවට. ඒ අනුව එම චෝදනාවට නිහාල් කරුණාරත්න මහතා වරදකරු කළ මහාධිකරණ බිනිසුරුවරිය ඔහුට බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුවම් නියම කළා. එම දඬුවම වසර 10කට අත්හිටුවීමට තීන්දුව කළා. ඊට අමතරව රුපියල් 25000ක දඩයක්ද නියම කෙරුණා. ඊටත් අමතරව රුපියල් ලක්ෂ 3ක බන්දියක් අර සමුද්‍රජීව කියන පොලිස් පරීක්ෂකවරයාට ගෙවන ලෙස මහාධිකරණ විනිශ්චයකාරවරිය විසින් නිහාල් කරුණාරත්න මහතාට නියෝග කළා. ඉතින් ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කළ ආందోලනාත්මක චරිතයක් වන නිහාල් කරුණාරත්න සම්බන්ධ නඩුව ඒ ආකාරයෙන් තමයි අවසන් වුණේ. ඉතින් මේ වගේ අධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. එhmenan තවත් වීඩියෝවකින් හමු වෙමු.